කොහෙවත් කියලා නෑනේ සිවුරට ගහන්නේ කියලා. මේමනේ රාජ්‍ය බලය කියන එක ගන්න වෙන්නේ ප්‍රචණ්ඩ ලෙසනේ. ලෙනින්ගේ න්‍යාය අනුව රාජ්‍ය බලය සාමකාමීව ලැබෙන්නේ නැහැ. ගන්න වෙන්නේ ප්‍රචණ්ඩත්වය. එතකොට මේ ප්‍රචණ්ඩත්වයෙන් රාජ්‍ය බලය ගැනීමේ සටන තමයි අපි දියත් කරලා තියෙන්නේ කියලා මේ කියන්නේ. ඒ නිසා මේ ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ සෙල්ලමකට නෙවෙයි. ඔය බලලා මල්ලෙන් එළියට පයින්නේ නිකන් නෙවෙයි. ඒ නිසා මේකේ ඇත්ත අනතුරු ඇත්ත අවදානම මේ රටේ සියලු බලවේග තේරුම් ගන්න. ලාල්කාන්ත මේ මොන හරි බීලා කිව්වයි කියලා හිතලා සැහැල්ලුවට ගන්න එපා. ඒක ඔවුන්ගේ අරමුණ. මේ තමයි ඔවුන්ගේ යටි අර්ථය. ලෙනින්ව පාවිච්චි කරන ඒ වැඩේට 87 89 විනාශයෙන් පස්සේ ওই රාජ්‍ය බලය පිළිබඳ සාකච්ඡාව ඇත්තටම ජනතාවින් තිබුණේ අපි ඉන්න කාලේ තිබුණේ නැහැ. දේශපාලන බලය ගැනීමේ සාකච්ඡාවක් තමයි තිබුණේ. රාජ්‍ය බලය ගන්න නම් ඒකට අවියායුධ ඕන වෙනවා. රාජ්‍ය බලය ගන්න නම් ඒකට ප්‍රචණ්ඩත්වය ඕන වෙනවා. නූතන ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා අවියායුධ පිළිබඳ දේශපාලනයේ වළංගු නැහැ කියන මතය එදා ජනතාවින් පෙරමුණ තුල තිබුණා. හැබැයි අපට පේන්නේ දැන් එදා නොතිබිච්ච මතය, ඒ කියන්නේ ප්‍රචණ්ඩත්වය අවියායුධ පාවිච්චි කරලා තියෙන දේශපාලන බලය තවදුරටත් වගා කරගෙන රාජ්‍ය බලයත් පත් කරගන්න පුළුවන් කියලා මේගොල්ලෝ දැන් හිතනවා. ඒකට තමයි ලෙනින්වත් ඕන වෙලා තියෙන්නේ. අලුතෙන් නෑ ඔවුන් කියන්නේ මේක ආණ්ඩු බලය කියලානේ. රාජ්‍ය බලය ගත්තම ආයි දෙන්නේ නෑ. මැතිවරණ නෑ. බහුපක්ෂ නෑ. ආණ්ඩු බලය තියෙනකොට අවුරුදු 4-5 ඉවරනකොට ඡන්ද තියන්න ඕන. ඒකයි මේ දෙකේ වෙනස. මේ යන්නේ මැතිවරණ නැති බහුපක්ෂ ක්‍රමය නැති රාජ්‍ය යන්ත්‍රණය තමන්ගේ ගොට්ටන්ගෙන් ජිප්පන්ගෙන් පුරෝගෙන තමන් ඍසි නිර්ණායක පරිදි තමන්ට ඕන විදියට රට හසුරුවන්න ඒකාධිපති බලය පිළිබඳ ප්‍රශ්නේ තමයි මේ කතා කරන්නේ. ඒ අරගලය තමයි ඒගොල්ලෝ කරනවා කියන්නේ. ඒකෙදි සිවුරද කවුද මොකද්ද එන්නේ අභියෝගේ ගහනවා. ඒක තමයි මේ කියන්නේ. ඒ අභියෝගය බාර ගන්න ඕනේ අපි පමණක් නෙවෙයි. මේ රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී බලවේග. මේකේ අනතුර මේ අවදානම දකිනවා නම් ඒක පරාජයටපත් කරන්න දේශපාලන වෙනස්කම් පසකලා එක්සත්ව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. මහ ජනතාව ඊට එරෙහිව වහා පෙළ ගැස්වීම අත්‍යවශ්‍යයි. එය වළක්වාලීම සඳහා පෙර ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි. ප්‍රතික්‍රියා දැක්වීම නෙවෙයි පෙර ක්‍රියාමාර්ග ගැනීම. ඒක ඉතාමත්ම වැදගත්. ජනතාව පෙළ ගැස්වන්න ඔබලා සූදානම්. ඔව් අපිට අපේ කාර්යභාරය අපි පැත්තෙන් අපි අනිවාර්යෙන් ඉටු කරනවා. අපේ උපරිමයටත් වඩා එහාට ගිහිල්ලා. දැන් ඒ වගේම අධ්‍යාපන ප්‍රසංස්කරණ දැන් උද්ඝෝෂණ රැල්ලක් යනවා නැවත මේක ගේන්න ඕන මේක තියෙන තමාස්නේ මේක කරන්න ඕනේ. ඒකවල දැන් මේ දෙමාපියෝ මේ උද්ඝෝෂණය කරන්නේ. ඒ ළමයි කොහොමද පාවලක් කරන්නේ? ඔය මේ ජනතා විමුක්ති පෙරමුණේ ජෙපි පවුල් ටිකක වැඩිහිටියෝ ටිකක් තමයි ඔකට පාවිච්චි වෙන්නේ. ඒගොල්ලන්ට සල්ලි ගෙවනවා. සල්ලි බෙදන විදියත් ඊයේ පෙරේද මේ ඡායාරූපවල තිබුණා. ඉතින් සල්ලි බෙදලා සල්ලි වලට ගෙනාපු සෙට් එකක් දාගෙන ඒ මේ මෙතන ඉසුරුපායෙත් ඉන්නේ ඒගොල්ලෝ මහනුවර ඉන්නෙත් ඒගොල්ලෝ අර මේ කැරකි ඒක කණ්ඩායමක් යනවා. ඉතින් ආණ්ඩුවනේ මේක වැරදි කියලා පිළි අරන් 2027ට කල් දාන්නේ. ආණ්ඩුව පිළිගත්තනේ. දැන් අර ජාතික අධ්‍යාපන ආයතනයේ තුන්දෙනෙක් එක්කෙනෙක් නම් මොකද්ද මේ වැඩ අනිවාර්ය නිවාඩුව වල ගෙදර ඉඳන් පඩි ගන්නවා එයා. එයාගේ දුව මේ ජෙපි දුවෙක්. තාත්තා කොහොමද ජෙප්පෙක් නේ කියන්නේ. එයාට සුදුසුකම් නැතුව ඒ උසස් වීම දීලා දැන් එයා වැඩ තහනම් මේ අනිවාර්ය නිවාඩු යවනවා. ඒ කියන්නේ ඔබ ගෙදර ඉඳන් පඩි ගනි. සැපට ඉඳන් ඒ ටිකත් ෆුල් ටයිම් අපේ වැඩ කරපන්. ඒක මරු දඬුවම. එහෙම දඬුවම් දෙනව නම් රාජ්‍ය සේවයේ ඔක්කොම වැරදි කරයි. ඒ ආදර්ශය අනුව නම් ඇත්තටම දඬුවම් දෙන්නේ රාජ්‍ය සේවයේ සියලු දෙනා වැරදි කරයි සිය කැමැත්තෙන්. ඇයි යකෝ ගෙදර ඉඳන් මුළු පඩිය අරගෙන ආතල්ලක ඉන්න පුළුවන් ජෙපි රස්සාවක් කුත් කරගෙන. ඉතින් මේ විහිළු මේ තමයි ඉතින් හරි එතන මොකක් හරි බොරු දඬුවමක් හරි දෙන්න වෙන්නේ නැහැ නේ වැරද්දක් වෙලා නැත්තම්. මේ මෝඩ උන්දලා ටික ඇවිල්ලා කියනවා වැරදි වෙච්ච එක දීපල්ලයි අපිට කියලා. මන් දන්නේ උන්ට 6 වසරේ දරුවෝ නැතුව ඇති. දැන් ඇත්තේ බැඳලා ළමයි දීග ගිහිල්ලා උන්ටත් දරුවෝ ඇති. දැන් ඔය මේ හන්දි ගානේ ඉන්න උන්දලාගේ දරුවෝ 6 වසරේ දරුවෝ නම් ඉන්න විදියක් නැහැ. අර එක අම්ම කෙනෙක් කියනවා නේ දරුවා මේක නැතුව අඬනවා. යන්න බෑ කියනවලු. පුදුම දරුවෙක් නේ. කොහෙන්ද මේ දරුවා ඉන්නේ පුළුවන් නම් අපිට පෙන්වන්නකෝ. සූපුවක් කටේ ගහන්න. මේ මොන නරි නාටකම්ද? දැන් මේ වෙන්නේ අර පහුගිය දේශපාලනයේ වෙච්ච දේවල්ම නේද මේ වෙන්නේ. තමන්ගේ කට්ටිය කරලා උද්ඝෝෂණ දාලා උද්ඝෝෂණ කරගෙන. ඒකද මේ ජනතාවගේ වත් කරන්නේ. ඒක තමයි මේ වෙන්නේ. ඒගොල්ලෝ දැන් ඔය පහුගිය කාලේ කැතයි කියපු වැඩ ඊට වඩා ලස්සනට හොඳට මේ පිළිවෙලට කරනවා. ඒක තමයි මේගොල්ලෝගේ ක්‍රමය වෙලා තියෙන්නේ.
දැන් අපි අර සත්‍යග්‍රහය කරනකොටත් කට්ටියක් එව්වේ. පෙරවත්ත කාර්යාලය ඉඳන් 10ද 11ද ඇවිල්ලා මුස්ලිම් කට්ටියක් ඇවිල්ලා මේ ප්‍රකෝපකාරී තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කළා. අපි මේ ගැටේට අහුනේ නැහැ. ඉතින් ඕව තමයි අර බාල දේශපාලනේ. තුට්ටු දෙකේ දේශපාලනේ. කුප්ප දේශපාලනේ. ජෙපි දේශපාලනේ. හොඳයි. බොහොම ස්තුතියි. පූජ්‍ය සංග්‍රහයක් තියෙන එක භුක්ති විඳින්න කියලා ඉල්ලයි.